මෙන්න මේ සිද්ධිය වාර්තා වෙන්නේ ඉන්දියාවේ රාජස්ථාන වල ජයිපුර වලින්. මේක ඇත්තටම විශ්වාස කරන්න බැරි අදාහ ගන්න බැරි සිද්ධියක්. ඉන්දියාවේ කාන්තාවක් මේ ආකාරයෙන් වියරු වැටිච්ච ස්වභාවයෙන් හැසිරෙනවා කියන එක ඉන්දියාවේ සભ્યත්වයට කාන්තාවගේ අභිමානය සංස්කෘතිය මේ සියලු දේ විනාශ වෙන තැනට ගිහිල්ලා තියෙනවා කියන තමයි මේකෙන් කියවෙන්නේ. ඒකද කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. මේ කාන්තාවගේ ස්කූටරයත් එක්ක මේ රොයල් ඉන්ෆීල්ඩ් කියන බයික් එක ගැටලා තියෙනවා. එහිදී සුළු තුවාලයක් ඇගේ බයිසිකලෙට සිද්ධ වෙලා තියෙනවා. ඒකෙන් වියරු වැටුණු ඇයට ඇයව පාලනය කරගන්න බැරි තරමට කෝපයටපත් වෙලා මේ තරුණයා බයික් මේ මොටර් බයික් එක නැවතුවට පස්සේ එතනට ඇවිල්ලා ඒට තමන්ගේ හිස් රස්මෙන් පහර දෙනවා. ඊට අනතුරුව ඇය කරන්නේ එතන තිබුණු ගඩොල් කට්ටයක් අහුලගෙන මේ බයිසිකලේ වටිනාම දේවල් ටික කඩලා බිඳලා දානවා. බාහිරව තියෙන ප්‍රධාන ලාම්පුව, පැති කණ්ණාඩි, සංඥා ලයිට් මේ හැම දෙයක්ම අය කුඩු කරනවා. ඒ වගේම මීටර බෝඩ් එක මේ ඔක්කොම අය කුඩු කරනවා. මේක සාමාන්‍ය ඉන්දීය කාන්තාවකගෙන් දකින්න ලැබෙන දෙයක් නෙමෙයි. ඉන්දිය කාන්තාව යනු ඇත්තටම බොහොම ශිෂ්ට සම්පන්න කාන්තාවක්. නමුත් වර්තමාන සමාජයේ මේ සමාජ මාධ්‍යත් එක්ක මේ අපි දකිනවා ඉන්දිය කාන්තාව කොච්චර සෝෂලයිස් වෙලාද කියලා කියනවා නම් ඇය දුම්බැටි පානය, මද්‍රව්‍ය පානය මේ වගේ දේවල් කරනවා රාත්‍රී සමාජ ශාලාවල් වල. ඉතින් මෙයාලා ඇත්තටම පිරිමි අභිබවා යන තත්ත්වයට ඇවිල්ලා මුළු ආසියාවටම අභිමානයක් වෙච්ච කාන්තාවෝ ඉන්දියාවේ හිටිය අපි දැක්ක සිනමාවෙන් අපි ප්‍රායෝගික දන්න කාන්තාව ඉතාමත් වැදගත් සහ ශිෂ්ට සම්පන්න කාන්තාව. ඒ අතරේ මේ වගේ අය නිසා මුළු රටකම නම අපකීර්තියටපත් වෙනවා. මේ වගේ හැසිරීම මේ වගේ තමන්ව පාලනය කරගන්න බැරි තරම් මේ තමන්ව පාලනය කරගන්න බැරි මේ පිරිමි ගොඩක් මැද්ද මේ වගේ අශිෂ්ට විදිහට හැසිරෙන්න කිසිම හික්මීමක් නැතුව බලන්න මේ පිරිමි උදවිය බොහොම ඉවසීමෙන් බලාගෙන ඉන්නවා මේ සිදුවීම දිහා. මගේ මේ රංගනයට ඉඩ දීලා ඇත්තට මේක චිත්‍රපට ජවනිකාවක් වගේ නේද? ඒත් මිනිස්සු ඉවසීමෙන් බලාගෙන ඉන්න අයව පාලනය කරන්නවත් අයව මෙල්ල කරන්න කිසි දෙයක් කරන්නේ නැහැ. වචනෙන් විතරයි අයට කතා කරන්නේ. ඔයාලට උපදෙස් දෙන්නේ මේක කරන්න එපා කියලා. නමුත් අය කිසිසේත්ම සංසුන් වෙන්නේ නැහැ. අය කිසිම හික්මීමක් සංසුන් බවක් නැතුව ඉතාමත් අශිෂ්ට විදිහට තමයි අය හැසිරෙන්නේ. ඉතින් මේක නරක පූර්වාදර්ශයක් අනාගතයේ බිහි වෙන තරුණියන්ට සහ ඉන්දිය කාන්තාව කියන මේ සමාජ ප්‍රජාවට. ඇත්තටම මේ වගේ අයගෙන් බිහි වෙන දරුවොත් මේ වගේ උපකාරී වෙන්න පුළුවන්. එයාලා ඉතාමත්ම මේ කෝපාවිෂ්ඨ වෙන දරුවෝ වෙන්න පුළුවන්. මේ ජානවල හරි භයානක කමක් තියෙනවා මේ විදිහ අය. ඇත්තට මෙයාලට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඇත්තටම කිසිම සංයමයක් නැහැ. අනිත් එක තමන්ගේ දෙයක් හානි වුණු ඵලයට තව කෙනෙකු දෙයකට මේ වගේ හානි කරන්න තරම් ක්‍රූර මනසක්, වියරු වැටෙන මනසක් කාන්තාවකට තියෙන්න පුළුවන්ද? මොන ලෝකේ කොයි රටක වුණත් එහෙම හරිම නින්දා සහගතයි, ලැජ්ජා සහගතයි නේද? තමන්ට කිසිම ශාරීරික පීඩාවක් වෙච්ච බවක් පේන්න නැහැ. තමන්ගේ ඉතින් මේ වගේ දෙයක් ඉවස ගන්න බැරි නම් මහා මෙරක් උබල උසුලන කාන්තාවට මේ වගේ හැසිරීමක් නම් කාන්තාව පිළිඹු කරන්නේ. මේක ඇත්තටම සමාජයේ පරිවර්තනීය වෙනසක් වෙනවා කියන අපිට කියන්න තියෙන්නේ. ස්ත්‍රී මූලික සමාජයක්ද පුරුෂ මූලික සමාජයක්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ සමාජයේ ජීවත් වෙන මිනිස්සු අන්‍යයන්ට ගරු කරන්නේ කොහොමද? තමන්ගේ හැඟීම් ආකල්ප මේවා පාලනය කරගන්නේ කොහොමද කියන එක. ඇත්තටම බලන්න කොයි තරම් කැතයිද කියලා. එක තැනකින් විනාඩියකින් දෙකකින් තප්පර ගානකින් නවතින් නැති ක්‍රෝධයක්, වෛරයක්, තරහක් මේ මොන තරම් සංවර්ධ මේක. ඉතින් මේක ඇත්තටම නරක ආදර්ශයක්. අපි ලංකාවෙත් දැක්ක මේ වගේ දේවල් පහුගිය දවස්වල මේ හෙල්මට් වලින් ගහන මේ වගේ දේවල් අනන්ත සිද්ධ වෙනවා. ඇත්තටම මේ සමාජ මාධ්‍ය තුල මේවා ප්‍රචාරය කිරීමත් එක අතකින් වරදක්. නමුත් මේවා පෙන්නලා මේවෙන් තමන් මේවා පිළිකුල් සහගතව හෙලා දකින්න මේ වගේ දේවල් අනුගමනය කරන්න එපා. ඇත්තටම මට හිතා ගන්න බෑ මොන જાතිය කාන්තාවක්ද කියලා. ඇත්තටම ලැජ්ජයි. කාන්තාවක් කියන මේ මහා වටිනා පදවිය, මවක් කියන පදවිය ලබන්න ඉන්න අය මේ වගේ හැසිරෙනවා නම් මේ ලෝකේ අනාගතයට මොනව වෙයිද?